සුබෝදෑසනක් යාළුවනේ. අද අපි ඔයගොල්ලන් එක්ක යන්නේ ලස්සන දවසක් ගත කරන්න. කෝච්චියෙන් එක දවසින් නුවර වටේම රවුමක් ගිහින් යමු. අපි ගමන පටන් ගත්තේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. නුවර හස වගේම තමයි කොළඹ හසත් උදේට හරි ලස්සනයි. උදේ 5:55ට තිබ්බ බඩු කෝච්චියෙන් තමයි අපි නුවර යන පිටත් වෙන්නේ. නුවරට යනකොට උදේ 8:45 වුණා. ඉරිදා දවසක ගමන ගිය නිසා කෝච්චිය සෙනඟ පිරෙන්නේ ගියා. ඒක නිසා අපි කලින්ම කෝච්චියේ ටිකට් බුක් කරගෙන තමයි පිටත් වුණේ. නුවර ස්ටේෂන් එකෙන් බැහැලා අපි උදෙන්ම ගියේ දළදා මාලිගාව වැඳගන්න. මොකද මේ ට්‍රේන් එකේ ආවම අපිට තේවාව වෙලාවට දළදා වන්දනා කරගන්න පුළුවන්. ඊළඟට අපි ගියේ හන්තාන බර්ඩ් පාර්ක් එකට. ඒකට ඕගොල්ලන්ට ටවුන් එකෙන් උඩුවෙල බස් එකේ යන්නත් පුළුවන්. නැත්තම් වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා ත්‍රිවිල් එකේ යන්නත් පුළුවන්. පික්නික් එක රුපියල් 700ක් වගේ තමයි යන්නේ. බර්ඩ් පාර්ක් එකේ වැඩිපුරම තිබ්බේ ගස්. හරිම ලස්සන වයිබ් එකක් තමයි තිබුණේ. ගස් වලින් වහින නිසා පොඩි කැලේකට ගියා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් වැඩිහිටියෙකුට රුපියල් 700ක් වන ටිකට් එකක් අරගන්න ඕන. ඊට පස්සේ ඉතින් අපිට ඇති තරම් ඇවිදින්න පුළුවන්. ඇතුලේ පොඩි ඇක්ටිවිටිස් තියෙනවා. ඒවට සල්ලි ගෙවලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ කුරුල්ලන්ට කෑම දෙන්න තියෙන තැන. හරිම ෂෝක් අත්දැකීමක් තමයි එතනදි ගන්න පුළුවන්. මාත් ගොඩක් බයෙන් තමයි අතරට ගියේ. හැබැයි ඒගොල්ලෝ ගොඩක් හීර සත්තු. හරිම ෂෝක්. කෑම කන්න ළඟට එනවා. පුංචි ළමයි නම් මේ තැනට හරිම ආසයි. සෙල්ලම් කරන්න තැන් වගේම තැනින් තැන කුරුල්ලෝ ඉන්නවා අපිට බලන්න. සමහර හීර කුරුල්ලෝ අපේ අත්වලට ගන්නත් පුළුවන්. බර්ඩ් පාර්ක් එකේ පුරාම ලස්සනට ෆොටෝස් ගන්න ලොකේෂන් ගොඩක් තියෙනවා. එතන ඉඳන් සඳගිරි සෑයට තියෙන පුංචි දොරක් කිලෝමීටර් 2ක් වගේ විනාඩි 10ක් වගේ ඇතුළත සඳගිරි සෑය වඳින්න යන්නත් පුළුවන්. අපි ඒක නිසා ත්‍රිවිල් එකක් අරන් ඉක්මනට සඳගිරි සෑය වඳින්නත් ආවා. එතනට ආවම ඇත්තටම මාර ලස්සනක් තියෙනවා. බර්ඩ් පාර්ක් එකේ ඉඳන් සඳගිරි සෑයට එන්න ත්‍රිවිල් එකේ රුපියල් 500ක් තමයි අපිට ගියේ. චෛත්‍ය වටපිටාව හරිම ලස්සනයි. කඳු වලින් වට වෙලා වලාකුළු වලින් වැහිලා මීදුම හැමතැනම. පහළට එනකොටම නුවර ටවුන් එකට එන බස් එක හම්බුණා. උඩුවෙල බස් එකේ නුවර ස්ටේෂන් එක ළඟින් බැහැලා හවස 3ට තියෙන ඉන්ටර්සිටි ට්‍රේන් එකේ තමයි අපි ආයේ කොළඹ ආවේ. හවස 5:40 වෙනකොට කොළඹ කොටුව. මේ වගේ ලස්සන ගමනකින් ආයෙ හම්බ වෙමු.